අයිබෝන් හැමෝටම මං අද ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ මගේ හිතට ගොඩක් දැනුණු සමීප වුණු දෙයක් සම්බන්ධයෙන්. ඇත්තටම මේක දර්ශනයක්. මේක කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වුණු වේදිකාවක්. ඉතින් මොකක්ද මේ දර්ශනය? මේක මෙහෙයවන්නේ ගෝබි ක්‍රිෂ්ණා කියන මහත්මයා. එතුමා ඉන්දියාවේ බ්ලැන්ගෝරවල අධ්‍යාපනය ලැබලා සීනියර් සොෆ්ට්වෙයාර් කෙනෙක් විදියට ලංකාවට ඇවිල්ලා එතුමාගේ අරමුණක් ආකල්පයක් මත නිර්මාණය වූ දෙයක් ගැන කතා කරන්න මම අද ලැස්ති වෙන්නේ. මොකද මේ දර්ශනය? මේක තමයි nirmai.com කියන ප්ලැට්ෆෝම් එක. ඇත්තටම මේක ශ්‍රී ලාංකේය කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වුණු ඉතා වටිනා වෙබ්සයිට් එක, ප්ලැට්ෆෝම් එක. මේකෙදි මේ අපේ ලංකාවේ ඉන්න කාන්තාවන්ට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න, තමන්ට ලැබුණ දැනුම ලබා ගන්න, තමන්ගේ දැනුම බෙදා ගන්න නිර්මාණය වුණු ප්ලැට්ෆෝම් එකක්. ඇත්තටම මේක 100%ක් අපි නොමිලේ කරන ප්ලැට්ෆෝම් එකක්. මෙතනදී ඔයාලට භාෂාව ඒ මුකුත් ගැටලුවක් වෙන්නේ නැහැ. තමන් කැමති නම් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, තමන් සින්දු ලියන්න දක්ෂණ රයිටර් කෙනෙක් විදිහට සින්දුවක් ලියන්න, කතා ඉදිරිපත් කරන්න මේ ප්ලැට්ෆෝම් එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලට ඕන දැනුම ලබා ගන්නත් මේ ප්ලැට්ෆෝම් එක ගොඩක් උදව් වෙනවා. ඉතින් ශ්‍රී ලංකේ කාන්තාවන් වෙන මම හිතන්නේ අපේ ගොඩක් ඉන්නවා දක්ෂ කාන්තාවෝ ලංකාවේ. ඉතින් එයාලට සමහර වෙලාවට එයාලගේ අදහස්, එයාලගේ තියෙන දක්ෂතා ඉදිරිපත් කරගන්න බැරි අවස්ථා තියෙනවා ගොඩක්. ඉතින් ඒ වෙනුවෙන් ලැබුණු හොඳම chance එක තමයි මේ nirmai.com කියන ප්ලැට්ෆෝම් එක. ඉතින් මේකෙදි ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද මේක 100% ආරක්ෂිතයි. ආරක්ෂිත ප්ලැට්ෆෝම් එකක්. මේකෙදි ඔයාලා මොන දේ, කියන්නේ අපි මොන දේ ලියලා දැම්මත් මේකෙදි අපේ වෙනම ඉන්නවා ජජ් බෝඩ් එකක්. එයාලා ඒ ටික අපි ලියන දේවල් ඒ හැමදේම හොඳට ජජ් කරලා තමයි මේ ප්ලැට්ෆෝම් එකට අප්ලෝඩ් කරන්නේ. ඒ විතරක් නෙමෙයි, මේකෙදි ඔයාලගේ දාන, ඔයාලා ඉදිරිපත් කරන ඕනම දෙයකට කාටවත් මුකුත් කියන්න බෑ. මොකද ඒ තරම් ආරක්ෂිතව නිර්මාණය කරපු ප්ලැට්ෆෝම් එකක් තමයි මේ nirmai.com කියන්නේ. ඉතින් ශ්‍රී ලාංකේය කාන්තාවන් වෙනුවෙන් ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න, ඔයාලට දැනුම ලබා ගන්න, ඔයාලට හොඳම අවස්ථාවක් තමයි nirmai.com කියන්නේ. ඉතින් එකතු වෙන්න nirmai.com එක ලස්සන ගමනක් යන්න, ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න, ලස්සන කතා ඉදිරිපත් කරන්න, හොඳට හැමදාම දැනුම බෙදා ගන්න, දැනුම ලබා ගන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ස්තුතියි.